ආලෝකයේ දෙසට හැරි පල්ලම් බැස්සේ අද රැයි මිනිස් වාසයක් ඇති තැනක නතර විය හැකි යන සතුට සිතේ රඳවා ගනිමිනි. සෙමින් පල්ලම බැස ආවෙමි. මා දෙපා නතර වූයේ ටිලින් හඬින් ගෙච්ච සද්දයක් ඇසීම නිසාවෙනි. වටපිට බැලුවේ ඒ සද්දය කුමක්ද කියාය. ඒ පඹයකි. සාමාන්‍ය පඹයෙක් මෙතරම් බියකරු ලෙස පිරුණේ කෙසේද කිය නොදනිමි. අනික මේ කැලෑවේ පඹයෙක් කුමන ප්‍රයෝජනයක්ද? පිනුණාට වඩා දුරක් පල්ලම් බැසා බව දැනුනේ ඒ සීතලේ පවා එහෙන් කනින් දහඩිය ගලා යාමත් සමගය. එයට කරන් ගැසූ කුඩා නිවසකි. එහි මහ දුරක් පාර දෙසට පිහිටා තිබුණේ නැත. මිදුලේ තැබිලි කොම්බ වලින් සෑදූ පන්දම් සවි කර දල්වා තිබින. නිවසේ වහලේ හිඩස් අතරින් ඇතුළත ආලෝකයක් හා කවුරුන් හෝ ගැවසෙන බව දක්නට ලැබිනි. නිවසේ දකුණු පස රවුමෙන් ගොස් ගෙදර ඉදිරිපස සොයාගත්තෙමි. ඕ විනාසයි. උඩු කොමාව. මට කියවිනි. මා පැමිණ ඇත්තේ මල ගෙදරකටය. තනිව සිටීමට බැරි තැන මට රැයගත කිරීමට සිදුවන්නේ මල ගෙදරකය. නමුත් මෙය ඔබ මාමින් පෙර දැක තිබූ මළගෙයක් නොවේ. සුදු ඇඳගත් ගැහැණු මිනිස්සු 5-6ක් තම තමන්ගේ වැඩවල සිටීමට ඇති වූ පුදුමේ නම් මොවුන් මෙතරම් සෙමින් වැඩ කරන්නේ ඒද යන්නයි. සීතල නිසා මා සෙමින් නිවස තුළට ගොඩ වූයෙමි. එවිට මා දුටු දෙය මගේ රොමු දැහැගත්තේ මින් පෙර එවැනි දෙයක් දැක නොතිබූ නිසාවෙනි. නිවස තුළ කිසිදු ගෘහ භාණ්ඩ නොවිය. කිසිම ජනේලයක් නිවසේ නොතිබුණි. මිනි පෙට්ටිය ඉතාමත් බාල වර්ගයේ 4 ලෑලි පෙට්ටියක් පමණක් විය. එය තබා තිබුණේ බිම නොවේ. සාරි පොටවල් 4ක් යොදාගෙන වහලේ එල්ලාය. සුළං හමන විට චිලිබිලි හඩ නංවමින් මිනි පෙට්ටියක් තේමේ අත චලනය විය. පෙට්ටිය උඩින් පෙට්‍රල් මැක්ස් ලාම්පුවක් තබා ඇත. දැන් නම් මට මෙහි අමුත්ත සියලුම ලේ නහර වලට පවා දැනෙන්න විය. නිවසේ සිටියේ කාන්තාවක් හා කුඩා දැරියක් පමණි. ඔවුන්ම වාඩි වී එල්ලෙන මිනි පෙට්ටිය දෙස එක එල්ලේ බලා සිටින බව දුටු වෙමි. කුඩා දැරිය මට පිටුපා සිටි නිසා ඇගේ මුහුණ මා දුටුවේ නැත. මා නැවත මුළු සාලේ දෙසම බැලුවේ එහි අමුත්ත මට දරා ගැනීමට නොහැකි නිසාය. මගේ දැස් හිටි හැටියේ නැවත යොමු වූයේ මා දෙස බලා සිටි දැරිය දෙසටයි. ඒ රුව මගේ හදවත කොතරම් වෙලා නතර කර තබුවාදයි මට මතක නැත. ඇගේ කට අසාමාන්‍ය ලෙස විශාලව විවර වී ඇත. පිපමණක් නොව කට දෙපසින් වැగిරෙන කෙරැහැ අත සිටි රෙදි බෝනික්කා පොගවා දැමීමට තරම් ප්‍රමාණවත් විය. ඇගේ කට විවර වී ඇත්තේ අධික පිළිස්සීමට හසු වී බව තේරුම් ගැනීමට අපහසු නොවිය. ඇය බලා සිටියේ මා දෙස නොවේ මට ඔබ්බෙන් වූ යමක් දෙසය. මද වේලාවක් කෙසේ බලා සිට නැවත ඇයක එල්ලි මිනි පෙට්ටිය දෙසම බලා සිටියාය. නමුත් මා සිත දැන් අනවශ්‍ය ලෙස තැතිගෙන ඇත. මොවුන් වචනයක්වත් කතා නොකරන්නේ මා එහි ඇති බව ඔවුන්ට නොපෙනෙන බව ඇදවීමට මෙනි. බදුලෝයේ හඩත්, රැහැයන්ගේ හඩත්, නොකඩවා හුඩු බුරන බල්ලන්ගේ හඩත් ඉදහිට බූ හඩ නගන බකමෝන්කුගේ ශබ්දයක් ඇර වෙන කිසිවක් ඇසෙන්නට නැත. මට මෙතන සිටිනවාද පැන දුවනවාද යන තීරණ දෙක මැද අතරමංව සිටිමි. මේ මනුෂ්‍යයන්ද අමනුෂ්‍යයන්ද නොදනිමි. ඔවුන්ගේ හැසිරීම එන්නම අමුතු විය. තවත් මෙතන රැඳී සිටීමට තරම් ශක්තියක් මට නොවිය. අදුරේම පාර සොයාගත් මා මහ පාර දෙසට දුවන්නට විය. මා දුවන්නේ තනිව නොවන බව දැනුනේ බර අඩි තබමින් එක්කෙනෙක්ට වඩා මා පසුපස හබා එන බව දැනීම හෝ මා සිතින් මවා ගැනීම නිසාවෙනි. මරණ බය දැනුන හේයින් පසුපස නොබලාම දිව්වෙමි. නුවහා වේගයටම මහ පාරට පැන්නෙමි. ඇස් කඩාගෙන යන ආලෝකයක් මහ හඩක් නංවමින් මා දෙසට ඇදී ආව බයට මා බිම ඇද වැටීමි. කොහෙද යන්නේ? මාවත් අමාරුවේ දාන්න හදනවා. තමුසෙට තුවාලද? නගිනවා. මට කිසිවක් කියා ගැනීමට තරම් ශක්තියක් නොවිය. නමුත් මෙතනින් පිටවීමට නම් එකම මඟ මෙයයි. ඔහුගේ වාරුවෙන් මා වාහනය වෙත ගොඩ වීමි. පැයක පමණ ධාවනයකින් පසු ඔහු මාව පුංචි රෝහලකට ගෙන ආවේ හිතේ සැකය නිසාවෙනි. මොකෝ වුනේ? මුකුත් නෑ. හැප්පෙන්න ගිහින් වැටුණා. වැටුණ තමයි. මාස 3කට උඩදී මල ගෙදරක ගිහින් එන නඩයක් වෑන එක පල්ලමට ගිහින් ගිනි අරන් මැරුණේ. ඊ වංගුවේ නෙමේ යකා පාරට පැන්නේ. මගේ ලේ වතුර වුණා. ඔවුන්ගේ දෙබස මට මහා ප්‍රහේලිකාවක් විය. එතකොට මං රා දැකපු මල ගෙදර. ඒ රූප රටා කිසිම දිනක මා සිතින් ඉවත් නොවනු ඇත.